සෙට් එක අද යන්නේ යකාගේ පඩිපෙළ පාරේ වැලිවංගුව view point එකට කැම්පින් කරන්න. ඔය අද අපි මේ මෙතනට යන විශේෂ හේතුවක් තියෙනවා. මොකද මේ දවස්වල මේ ලංකාවේම උෂ්ණත්වය ගත්තාම ගොඩක් අඩුයි. ඉතින් ඒක මම හිතන්නේ අපි හැමෝටම අලුත් අත්දැකීමක්. මේකට මේ යකාගේ පඩිපෙළ කියන්නේ මේක තියෙන අමාරුකම හින්දා නේ. යකාවගේ අර එහෙම වංගුත් එක්කනේ තියෙන්නේ. මේ ටික නෙවෙයි ඔය යකාගේ පඩිපෙළ කියන්නේ. තව උඩහැට අර ඔහියෙන් පල්ලෙහාට ටික. එතන තවත් අමාරුයි දැන්. එයායි දැන් ඔය ලෝකාන්ති ඉඳලා පල්ලෙහාට තියෙන බෑවුම පේනවනේ. ඔය බෑවුම උඩට ආගියන්නේ මේ පාර දින්නේ තෝරන. බොම්බර එල්ල පහු කළා අපි යකාගේ පඩිපෙළ පාරේ වැලිවංගුව view point එකට යන ගමන්. දැන් නම් ටිකක් රස්නේ. හැබැයි මං හිතන්නේ ඊයේ රෑ වෙනකොට ඊයේ තුඩයි ගන්නට බැස්සනේ. සීතල වීගෙන එන පාටක් තියෙන්නේ. අපි බලමු උඩට ගිහිල්ලා. අපිට ඕනේ අපිට මේ අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක ගන්න තමයි ඕනේ. අපි දැන් මේ වගේ සෙල්සියස් අංක 3ක වගේ එකකින් කැම්පින් කරන්න අමාරුයිනේ. දැන් අපිට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න තමයි අමාරුවෙන් හරි ආවේ. බලමු try කරලා. ඔය ගලේ වාඩි ගන්න. ඔයා ඔන්න මූණ හොද. ටෙන්ට් එක සෙටප් කරගන්න කලින් පොඩ්ඩක් මූණකට හොදගන්න. උඩුව සීතලක් ඉන්නේ අපි දුෂ්කර මාර්ගයක් පහු කරලා ඇවිල්ලා මේ ඇත්තටම අපි ආවට කාර් එකයි බයික් එකයි එන්න අමාරුයි. හරි අමාරුවෙන් ආවේ සෑහෙන වෙලාවක් ගියා. දිවි දුරට කැරා නැති. වැඩි ආවේ මේ දැන් මෙතන තමයි අපිට හම්බ වෙන මේ අන්තිම දියපාර. මෙතන ඉඳන් අපි දැන් කැම්පින් කරන්න ඉන්න තැනට ළඟයි. දැන් වටේවත් අඳුරු කරන් ඉන්නේ. දැන් අවුතු සීතලයි. මේක ඇත්තටම විනාඩියක් කකුල දාගෙන ඉන්න බැරි සයිස් එකට සීතලයි. උඩින් වැස්සකුත් එනවා. අපි යන් නේද? එමුත් අපි නැත්තම් ටයිම් මදි වෙයි. මමයි චාමරේ තමයි දැන් ඉස්සරහින් යන්නේ. අනිත් කට්ටිය පිටිපස්සෙන් එනවා. අපි දැන් අතනින් පොඩ්ඩක් මූණකට හොදගෙන අපි මේ අද අපේ කූඩාරම ගහන්න හිතන් ඉන්නේ වැලිවංගුවේ ඉහළ කොටසේ. මේ එතනට ගිහිල්ලා අපි බලමු දැන් මේ තියෙන අපේ අමුද්‍රව්‍යයත් එක්ක මොකද්ද කරන්න පුළුවන් කියලා. නැත්නම් දැන්ටම මේ මොකද කූල් එකක් කරනනේ චාමර. ඈ? ඔව් හොඳටම පොඩි හිතලක් එනවා. උදේ අතර මාරම හිතලයි. මේ දවල් අවුව පාට පොඩි හිතල ගතිය අඩුවීමක් තිබ්බා. දැන් ආයි හොඳටම හිතල වෙගෙන එනවා. ටිකක් වෙන තේරෙනවා. बेरगल नहीं हल्दू मोटा वही है या නයන අපි වැඩි පටන් ගමු නැත්තම් මේ වාහනේ මෙතන අයින් කළා. හැබැයි දැන් මේ මෙතනින් පාර දිබ්බේ දැන් මේ කපලාන්ද පාර නෑ එතනද. පොඩ්ඩක් පාර හා අතන කාර් එක දාන්න අතන කෙප් එක මේ පැත්තට. බැකෝ එක ළඟ. මේ පැත්තට දාන්න. හා අර ගල් තියෙන්නේ. මේ අපි යන වැඩේ සෙටප් කරගන්න බලමු නැත්තම්. අතන ඉඳලා උඩ අඳලා බලා ගන්න පුළුවනේ. බලාගෙන. බැකෝ එක මේ පාරෙන් අනිත් පැත්තද? මේ ඔව් මේ පැත්තට දාන්න. අතෙන් දාන්න පුළුවන්. නවත්තලා බරු ටික බලමු. මෙතන ඉඳන් තමයි වැඩේ පොඩ්ඩක් අමාරු. ඒකනේ ටික අමාරු නෑ මේක තෝරාගත්තට වැඩි. වැඩේ තියෙන මේ අර පස්ලියන් පොඩ්ඩක් ඉස්සර. ඒසි නෑ නේද පාර? මාසි වටන.
මොකද අත්තේ? අරගොල්ලෝ දැම්මේ ඉන්නේ බොරු ටික අරගෙන. තව ටිකක් තියෙනවනේ. අපි මේ එන්න කලින් උග ගහලා දාමු. අවස් වුණොත් එහෙම පේන්නෙත් නෑනේ. උවිතට ගිහිල්ලා තියෙනවා. ඔය පැත්තෙන් අල්ලගන්න. මේ අර පැත්තෙන් අල්ලගන්න නැත්තම් බෑ. ඒක තමයි මාලා. අර පැත්තෙන් කියන්නේ. ඉතින් මේක නෑ නෑ දුමාරේ සීතල හඳ සිහින අරෝගේ කැච්චයක් කොහොමද වෙල්ලාගේ ආශානතිද කොහොමද වතුර? සීතල වතුර. පට්ට. අම්මේ. මගේ ජීවිතේ මෙතර මේ සීතල වතුර හම්බුලා නැහැ මාට. ඈ? ගැහෙනව නේද? ඈ? බහින්නත් බෑ. තනිකර ෆ්‍රිජ් වතුර. මේ අනිත් වතුර හරි පැහැදිලි නේ. ක්ලියර්. ක්ලියර්. ඉතලක් තින්නේ. උරණයි බහලා නාන. බුද්ධික කොහොමද හීතල? ගැහෙන හීතල අයිස් වතුරේ. මගේ නම් ජීවිතේ මේ වගේ වතුරක බහැලා නැහැ. ආවා ජීවිතේ පළවෙනි පාර හොඳේ. අද දුෂ්කලන්තය අපි. දැන් හරි ඇඩ ගහලා තියෙන්නේ. අද නිකන් දැන් මාසයක් උනන් නානවා මේක. නිකන් මේ දැන් අපේ කට්ටිය කූඩාරම ගහන දැන් ඉන්නේ. ඉතින් අපි ඉක්මනට යන් හොඳේ. අපි දැන් මේ අපන් දානකොට තෝරන වෙන්න දාපන්. පොඩි වොෂ් එකක් දාගෙන මේ කූඩාරම් පැත්තට යනවා. බුද්ධික වතුර උතරන් දිනන රැයට අපිට උින වැඩ වලට. අපි ගියාට පස්සේ අනිත් දෙන්න එනවා මෙතනට මේ නාගන්න. බුද්ධි දැන් අපි ළඟයිනේ. වැඩි ඉන්නේ වැලිවම්බු. වැලිවංගුනේ දැන් එතන තාර දාලා තියෙන්නේ. මෙතන තියෙන්නේ වැලිවම්බු. අපි මේ එහෙනම් දැන් ඉන්නේ මොනවා සෑන්ඩ්විච් ටික හදමුද? ඔව් සෑන්ඩ්විච් ටික හදලා මාලා නෙමුත් අපි මේ කිරි දෙකක් ගහමු උණුවේ. හීතල එන්නත් එක්ක. මොකද නේද? මසාලා ටික ඕනේ. අපි කූඩාරම ගහුවේ අර මේ කන්ද බුදුනේ තියෙන කැනිතරාවක. එතනට මේ මාර වීව් එකක් වටේටම පේනවා. මෙතන තමයි අපේ වාහන ටික පාක් කරේ. ඒක දාගෙන රෑගෑමට වෙන කට්ටිය සූදානම් වෙනවා. පොඩි ගැල්ලක් ඇති. ඉන්නේදී. ඔව් මේ. ඔතන මොකක්ද වෙන්නේ? එළියට පයින් යනවා. තාමර මොකද දැන් කරන්නේ? මෙතන අපි ලිප හදනවා නේ. ලිප ගිනි මොලවන්න හදන්නේ. මොකද මේක බිම තිබ්බාම කූඹි ඉන්නවා ගොඩක්. කූඹි ඉන්නවා පස්සේ යන්න පුළුවන් නේ. සහ මේ අපිට ගොඩක් ලේසි උස්සුනවා. අපිට ඒ වගේ බඩවල් එක්ක නැමිලා එහෙම කරන්න බෑනේ අපිට. අපේ නම් සික්ස් පැක් තියෙන දවල්ට නෑ නෑ යනවා. මොකද උතන කරන්නේ? මේවා මෙන්ටලි. මෙන්ටලි කියන්නේ? ඉස්සර ගාවල පෙට්‍රල් මැච් කියන්නේ. පෙට්‍රල් මැච් එක. බලන්න මේක. පෙට්‍රල් මැක්ස්. මේක තමයි
පත් වෙයි. මොකද මේ කැලේ අයිනේ මේවා ගහද්දි හොඳට එළිය තියෙනවා සත්තු කේස් තියෙනවා. කවුද මොකද කරන්නේ? මේ සෑන්ඩ්විච් හදනවා මචං. කට්ටිය නාලෙනකොට කන්න. අද මොකක්ද හදන සැන්ඩ්විච් එක? බිත්තර චීස් ඔම්ලට්. සුවඳයි නේ මාළුනේ. අනිවාර්යයෙන්. පිදුරු බිම්මල් වලින් සකස් කරගත්ත බිම්මල් සුප් එක. සුවඳ නම් එනවා හොඳ සුවඳක් තියෙනවා නේ. එහෙනම් පාන් ගත්ත එක මේක මරු ඈ පාන් කල් සුප් එක ගිහුවම දැන් වෙලා වටාමාරයි මේ මුටම මේ ඉතලක් තියෙනවා කට්ටිය මේ දැන් ගිනිමරයක් ගන්න ගිනිමරයට වටේට වෙලා ඉන්නේ මොකද මේ ඉන්න බෑ ඒ තරම් ඊතරක් තියෙන මම දැන් බැලුව උෂ්ණත්වය සෙල්සියස් අංක 13ට අඩු වෙලා. ඊළඟට මෙන්න අමාරු තරම් මේ ඊතරක් තියෙනවා අපි දැන් මේ ගිනිමරයක් ගහගෙන ඒකෙන් තමයි ගිනිමරේ වටේට වෙලා ඉන්නවා. ගිනිමැලේ පත් වෙන්නේ නැති තරම්. ඔව් ඒක තමයි සීතලයි. එකක් ගෙනාවා සොසේජස් වගේකුත් තියෙනවා අපි දැන් ඒ ටික හදාගෙන ඔම්ලට් එක ඔව් ඔම්ලට් එකක් දාලා අපි ටික හදාගෙන කාලා ඉක්මනට විදාගෙන හදන්නේ මොකද මේ ගොඩාක් හීතලයිදී ඉන්න අමාරු තත්ත්වයක් තියෙනවා ගොඩක් වෙලාවට 10 11 වෙනකොට තවත් අඩු වෙයි. ඔව් අපිට මේ ප්‍රෙඩික්ෂන් බැලුවමත් තිබ්බා සෙල්සියස් අංක 6 විතර අඩු වෙනවා කියලා සෑහෙන ගේමක් දෙනවා මේ ගිනිවැල ගහලා ලිපවල පත්තු කරගෙන මේ නැත්නම් ඇත්තටම ඉතින් ඉන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔබේ බුද්ධික මල්ලි සෑහෙන ගේමක් දෙනවා සෑහෙන වෙලාවකින් ඉඳන්. ආපරාර ජැකට් එක ගෙනාව නේද? ඒ ස්ටෑන්ඩ් බයි දෙකක් තියෙනවා. ඒක වින්ටර් ජැකට් එක ස්ටෑන්ඩ් බයි දෙකක් තිබ්බා. එකක් තියෙනවා නේ. ආ හීතර. නෑ ඕකේ මේවා ටික දාගන්න කවුද? මායි බුද්ධක පාන්දරෙම හීතල පැත්තකින් තියලා ආවා මේ ඉත පාන බලන්න මාර විවක බුද්ධික තියෙන්නේ මේ කෙනෙක් ජීවි අතින් එන්න ඕන. බුද්ධි කොහොමද හීතල? අයිස් කැටවල නිදාගත්තාම අයිස් කැටවල නිදාගත්තට මීට වැඩි සැප. ෆීලින් එක ගන්න ඕන නම් මෙතනටම එන්න ඕන. ඒක වචනෙන් කියන්න බෑ නේද? සාමාන්‍යයෙන් කෙනෙක් ගිල්ලි වල හිම් අර කොහෙද පිටරට ගිහින් කියන්නේ. ඒතරම් මේ මීටියේ දැන් දින ගණන් වලින් මෙතන තියෙන ප්‍රමාණය අපිට බලා ගන්න බැරුව ඉන්නේ. දෙයක්වත් නැහැ. සිග්නලුත් නෑ මොකක්වත් නෑ
මේක ඇත්තට මේ කැමරාවට රෙකෝඩ් වෙන්නේ නැහැ බුද්ධික මෙතන තියෙන view එක. ෂා. බුද්ධික අපිට නිකලා ඒකක් හදමුද? ඊතරයි මට. කූඩාරම් පේනවා මෙතනට නේ. දෙයට පින්නත් එක්ක මේ තනකොල් ඉස්සන බුද්ධික. ඒ ටික බුදිය ගන්න ළමා මේක හාලා අයියෝ විනාශ කළා. නෑ නයි අම්මන ආන්දර යාමේ අම්මට උයි අර නවුවා ටික කන්දට අවුව වෙලා දැන්න දෙකේ නැකිටහන් ඔක බලන්න. මේ තියෙන්නේ අපේ කූඩාරමට පේන view එක. view වටේටම තියෙන්නේ කඳු පන්තියක්. තාමර මේ කඳු වලින් හැපැත්තේ හෝටල් ප්ලේස් තියෙනවා කිව්ව. උඩ හරියනේ. උඩ. අර පැත්ත වංගඩි ගල මේක ලකේ ගල යට ලංකායල්ල ඊට පල්ලෙන් දින බඹරගල බඹරගන්න රේන්දෙන් ඇත්තට ඉතර පල්ලේ හැදී. අපි දැන් ඉන්න අඩි 5000 විතර ඉහළ මට්ටමේ සුපිරි view එකක් මෙතනට තියෙනවා. good morning හැමෝටම. උදේම මොනවද? දරුණු සීතලක් ගැහෙනවා කොල්ල මෙතන. තේ බොන්න අපි වතුර උණු කරනවා මේ. කිරි දෙකක් ගහමු උදේ. ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනාවා. මසාලා ටී එක. මසාලා ටිකක් ගන්න හදන්නේ ඉතින් මේ. ඊයේ කොහොමද නිින්ද ගියාද හොඳට? කොහොමද ගරින්න නිින්ද යන්නේ හීතල වැඩි කමට. අඩින් කඩ හැරෙනවා. මාර හිතලා මාන් තිබ්බනේ. සීතලක් තාමත් ඉන්න බෑ සීතලට. ඒගොල්ලෝ කිසි ටික ඊයේ තමයි තේරුනේ පැවිසි අතරට වැඩිය වෙලාව යනවා. ඒ කියන්නේ වෙලාව හිමින් යන්නේ කියලා නේද? අම්මෝ. good morning මචං. good morning. අපි ටී එකක් ගහලා කතා කරමු. ඊදරද? තරයි කියන්නේ සෙල්සියස් අංශක මම හිතන්නේ 7ට වගේ ආවා. 7ක් පල්ලෙන් එන්නේ. අපි රෑ 1ට බලද්දි 7යි තිබ්බේ. ඔව්. මම මේ ඇඳුම් 4ක් අතන නිදාගත්තේ. දැන් නම් ටික කඩුණා නේ. මම මේ ගැලුවේ මේ පොඩ්ඩක් හීතලටම හුරුුණා පොඩ්ඩක්. ලේසි. මේ හීතල මත්තම හිටියොත් බෑ. නෑ අර අවුවත් එක්ක මේ හීතල ගති චුට්ටක් කඩුණා. ආයි මීදුම ආවොත් හීතල වැඩි වෙයි. කොහොමද ඒක හොඳයි? කිරි දෙක පෙන්නන්න බලන්න. මසාලා ටී. මසාලා ටී එකයි බිස්කට් එකයි නේ. ජින්ජර් බිස්කට්. ජින්ජර් බිස්කට්. හීතල ගතියට වරු එක නේ. බුද්ධික මොකෝ වෙන්නේ? මම හිතන්නේ ගිගාබයිට් 80 විතර වීඩියෝස් ෆොටෝස් අපි ගාව තියෙනවානේ. මේක තමයි අපේ කූඩාරම. මේකේ 6 දෙනෙක් ඉන්න පුළුවන්. ඊයේ රාත්‍තරම බොහොම පහසුවට මේකේ ඉන්න හම්බුනේ මේ කූඩාරමට පින් සිද්දෙන් නැත්නම් අපි ඔක්කොම හීතලේ මැරෙනවා. මේක තමයි මේ කූඩාරමට පේන view එක. වටේටම කඳු පන්තියක් තියෙන්නේ. එළිය නෑනෑ චාමරයි වෙනවා උදේ අපිට ගන්න. දැන් නම් ලොකු හිතර නෑ නේ බුද්ධික. යන්න සේප් නේ. දැන් නම් ෂේප් අවුව පායලා තියෙන හොඳට. මාරු විදිහට තියෙනවා. ඒවලු වෙනකම් අපි උඩට එන පොඩ්ඩක් ගිහිල්ලා වීඩියෝ ටිකක් කරගෙන එමු. ඒක තමයි අපි ඉන්න තැනට මේ තියෙන උසම තැන. මෙතනට මාරු view එකක් තියෙන. අපි උඩට ගිහිල්ලා බලමු. ටිකක් මහන්සි
කන්ද නැගලා තව විශේෂ දෙයක් තියෙනවා කියන්නේ මේ ඊයේ දවසටම මේ ඒරියා එකට හිටියේ අපි 5 දෙනා විතරයි. වෙන කවුරක්වත් හිටියේ නැහැ. ගමේ මිනිස්සුෙක්වත් අපිට මේ හම්බුනේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මාර අත්දැකීමක්. මොකද මේ උදකලා වෙච්ච ලස්සන පරිසරයක අපිට මේ සම්පූර්ණ රාත්‍රියක් ගත කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේම තමයි මෙතනට හැමෝගෙම අපි ඉල්ලනවා පරිසරයට කිසිම හානියක් කරන්න එපා. පොලිතීන්, ප්ලාස්ටික් වගේ අපද්‍රව්‍ය දාන්න එපා. මොකද මේ අපේ කට්ටිය මේ පල්ලෙහා උදේට ගන්න කෑම හදනවා. මමයි බුද්ධික චුට්ටක් ආවා මෙතන පරිසරෙ විඳලා යන්න. මේ විශේෂයෙන් කියන්න ඕනේ දැන් අපි මේ ගිනිමෙලක් එහෙම ගැහුවා. එතකොට අපි මේ මෙහෙ කිසිම ගහකට හානියක් කරේ නැහැ. වැටලා තිබ්බ මේ දර කොටන් කෑලි උඹ දර පහුගිය දවස්වල තිබ්බ කුණාටුවට වැටලා තිබ්බ මේ ගස් වගේ. ඒකෙන් මේ වැටිච්ච අතු කෑලි කොට කෑලි තමයි අපි මේ ඊයේ ගිනිමෙලේ ගහන්න අපි පාවිච්චි කරේ. ඒකින මෙතන එන හැමෝම අපි ඉල්ලන්නේ මෙතන තියෙන ගහකටවත් කිසිම හානියක් කරන්න එපා. මොකද ඒක කරොත් අතර මේ විශාල අපරාධයක්. මේ පරිසරය ඇත්තටම හුදකලා වෙලා තියෙන තරමට හොඳයි. එහෙම වුණොත් තමයි මේ පරිසරය හැමදාටම රැකෙන්නේ. බුද්ධිය පල්ලට යන්නේ. නයන මාළු දෙක අපිට කන්න තියෙන්නේ. බත් එක නම් හරි. මේ තාමද හොදි මොනවද බත් කන්න? අපි හදනවා තක්කාලි හොද්දයි. පරිප්පුයි. ප්‍රී කුක් එකයි මීට් බෝල්ස් එකයි. අන්නාසි ගෙඩියකුත් තියෙනවද අපිට? අන්නාසි ගෙඩියක් තියෙනවා. අන්නාසි ගෙඩිය අතුරු පසට දාමු. ඒක තමයි ඉතින් අපි උදේ ආහාරේ. බිත්තරව එකකුත් තිබ්බ නේද? විතර තියෙනවා. ඒකම තොම්බට්ටේ උද්දාමු. බඩ පැලෙන්න කාලා යන්න පුළුවන් ඒක. මොන සද්ද? තාමර මොකද වෙන්නේ තොන? තක්කාලි හොද්දක් හදන්නේ. හැරට උදේම කොහොමද මේ හීතල පැතිරලා මේ තක්කලි හොද්ද කනවනේ. කනවා. මේ කනවා. ඈ? මේ දින තක්කාලි හොද්ද සාමාන්‍ය නෝමල් දෙයක්. ආයේ හොදියෝන්නේ. හොදියෝන්නේ. බත් මරන්න පුළුවන් නේ. අම්මා හොඳ සුවඳක් නගෙනවා. අන්තිම හරිය තියෙන්නේ. පොඩ්ඩක් අපි මේ ඉන්නෝල ගමුනේ පොඩ්ඩක්. බත් මරන්න පුළුවන් අද. මම හදන්නේ. මීට් බෝල් කරි එකක්. අම්මා පට්ට සුවඳක් එනගින්න. කරපින්චත් එක්ක ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. අදේන රජ කෑමක් තියෙනනේ. රජ බොජුණක් තියෙනවා. පරිප්පු තියෙනවා, මීට් බෝල්ස් තියෙනවා, විතර ඔම්ලට් තියෙනවා, අන්නාසි තියෙනවා. පරිප්පුත් තියෙනවානේ. තක්කාලි හොද්දයි පරිප්පු ෂා. මේ ටික අපි අරන් යනවනේ. දැන් අපි මේ යන්න ටික සූදානම් වෙනවා මේ ඊයර ලම්පෑරුමක් ගැට ගහපු කඹේ ගලවන්න චාමර ගහ උටනේ ගලේ ඉන්නේ. චාමර හරි අතරි. පරිසර වයින්න. දාගත්ත ගඹ ටික අගෙන පරිසර වයින්න චාමර. යට මාළුනුත් ඉන්නවා. බලාගෙන ඔහු එනින් පල්ලෙහා තියෙන්නේ හෙල. හෙල ගැඹුරුයි ලණුව කොටයි. අපේ වාහනේ තියෙන්නේ අර ඈතින් පේන්නේ අපි ආපු වාහනේ. මං හිතන්නේ මේ ඊයේ දවසට මේ පළාතන අපි 5 දෙනා විතරනේ. ගමේ මිනිස්සෙක්වත් නැහැ. ඒක තමයි මෙතන විශේෂත්වය. 3න් 4න් පස්සේ පාරයක්වත් කවුරක්වත් නැහැ. ඇත්තටම මේ ජීවිතේ ගත්ත මාරම අත්දැකීමක් මේක. මේ මාර. මේ තියෙන අපේ මේ
උදේ කෑම වේල. මේ කට්ටියම ටෙන්ට් එකට ඇවිල්ලා මේ උදේ කෑම කන්න හදන්නේ. අද පුරුගා හැමිටි නෑ නෑ විතර දාගත්තට පස්සේ කට්ටිය දාගත්තට පස්සේ අරකට දාන්න පස්ටිය. සවාන වගේ. සවාන වගේ. ඉතින් එහෙම ඕනේ මේ දෙක මේකට දැම්මා. අරකට දැම්මා. ඒ පිගාන ගත්තා. මේ දැන් නම් පොඩ එළිය රස්නේ නේ. හරි එහෙනම් අපි කාලා මේ බඩු ටික පටුම් වාහනේට ඊට පස්සේ පොඩි වොෂ් එකක් දාගෙන එමුම් පිටත් එමු. ඇත්තටම මේ අද ගමනේ වැඩේට ගොඩාක් පාසුණා මේ අපිට මේ කැම්පින් අයිටම්ස් ටික මගේ මේ යාළුවා සුවාස් රටේ ඉඳන් මේ ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් තමයි මේ බඩු ටික අපිට එව්වේ. ඒක සෑහෙන අපිට ප්‍රයෝජනයක් වුණා. මොකද මේ ලංකාවේ මේ වගේ බඩු ටිකක් අපිට ගන්න තරම් නෑ නේ. ඇත්තටම හයි ක්වොලිටි බඩු ටිකක් ඊදලේ ගහනකොට මේ CP මෙට්‍රස් ටික තමයි අපිට ගොඩාක් උදව් වුනේ. ඉතින් සුවාස් වාටත් ගොඩක් ස්තුතියි. අපි දැන් මේ මෙතන ඔක්කොම අස්පස් කරගෙන මේ වාහනට බඩු පටවන්න යන්නේ. මේ සම්පූර්ණ දවසක් අපි මෙතන ගත කරා. ඇත්තටම මේ සුපිරිම අත්දැකීමක් මගේ ජීවිතේ. මේ වගේ අත්දැකීමක් ඇත්තටම අරගෙන නැහැ. මොකද ඊයේ හුලංගයි හීතලයි අනිත් එක කිසිම කෙනෙක් මේ පළාතටම හිටියේ නැහැ. අපි පස් දෙනා විතරයි. ඒකත් අමුතුම අත්දැකීමක්. දැන් මේ හොඳටම අවුව පාරලා තියෙන්නේ රස්නේ. ඉතින් දැන් බඩු ටික අපි වාහනට පටවලා පල්ලෙහා තියෙනවා මේ අර පොඩි වතුර නෑල්ලක්. එතන හරිම සීතලයි වතුර. එතනින් මේ නාගෙන අපි මේ ගෙවල් වලට යන තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. අපි ඔන්න පිටත් වෙනවා. එහෙනම් මේ තව සෙට් එකක් ඇවිල්ලා ඉන්නවා කැම්පින් කරන්න. මං හරි ආසයි ඒකට. මාර විදියට තියෙන ඔප්ෂන්. අපි අර මේ මොකක්ද වෙනදාම ආවම ඉතින් රෙගියුලර් අදාහස මෙහෙදී නේ. ඒ පල්ලේ මොකද අර ගැප් වෙන්නේ? මේ පොඩි ලයිමක් වගේ තියෙන මම හිතන්නේ මේක තමයි අන්තිම ජනාවාස. ඈ? එහෙනම් ගිල්ලන්න අපි යනවා. අතන හොඳයි. ඈ ඔව් නැස්ති නෑ නේද හොඳට නිදා ගන්න පුළුවන් නේ. ඔව්. අයියෝ පොඩ නම්බර ෆෝන් නම්බර පොඩ දෙන්න. හා කොහොමද ගන්න? පේන දිනවා? කොවිලි උත්සවය මේ කවුරු හරි යනවලු. එහෙම. මේ වාහනේ තමයි මම හිතන්නේ මේ පැත්තට තියෙන එකම වාහනේ නේ. මොකද ගමු BR ස්ටේටස් වී Hello, hi. Hello. බලන්න මේ අතර මේ පිටරට මිස කොච්චර මේ ජීවිත විදිනවද කියලා නේද? අපි කට්ටිය ඉතින් ලෝකස්ලා මට ඉතින් හම්බුනේම නෑ කවුරුත්. අපි වුණ මේ පිටත් වෙන්න කලින් ආයි අර නාන තැනට ආවා. වතුර නම් හරිම සීතලයි. මෙතනින් මේ පොඩ්ඩක් නාගෙන අපි පිටත් වෙනවා. අපි ඉතින් නාන දැස් වෙනවා බුද්ධික දැන් තමයි ධර්මදින්නේ. මාළුෙක් ඉන්නවා. අනිත් කටේ ගියා ඇඳුම් අරන් ඉන්න. ඕනේ පරක් ඕනේ අපි ඉක්මනට යන්න. ඊයේ උදේ ආපු ගමන ඊයේ පාන්දර මම දැන් අපි 4ට විතරනේ ආවේ ගෙදරින්. ගෙදරින් ආපුවා දැන් දවස් 12ක් පහුවෙලා තියෙන්නේ. ඉක්මනට ගෙවල් වලට යන්නත් ඕනේ මේ. අපි එහෙනම් ආයි ලස්සන වීඩියෝ එකකින් ආයි නේද හම්බ වෙමුනේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.